ඔබට පෙන්වීමට උත්සාහ කරන්නේ අපගේ කොස්මෝස් පොස් සිස්ටම් එක කොහොමද කම්පැනි එකක HR එකේ වැඩ කටයුතු පහසු කරගන්න කොහොමද උපකාරී වෙන්නේ කියලා. අප මුලින්ම අපි බලමු අපගේ මෙනුම් බාර් එකේ HR කියලා වෙනම කැටගරි එකක් තියෙනවා. මේක යටතේ ලීව් මැනේජ්මන්ට්, පීපල් මැනේජ්මන්ට්, සැලරි සහ ටයිම් ට්‍රැකින් කියලා මෙනුස් 4ක් ඔබට පෙන්නනවා. අපි මුලින්ම බලමු පීපල් මැනේජ්මන්ට් එකෙන් මොකද වෙන්නේ කියලා. මේකෙදී මේක ඔබට උපකාරී වෙන්නේ එම්ප්ලොයි කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් ඇඩ් කරගන්න. මෙතන දැන් ඔබට පේනවා මේ කලින් මේ සිස්ටම් එකට ඇඩ් කරලා තියෙන එම්ප්ලොයිස් ලගේ ඩීටේල්ස් තමයි මෙතන පෙන්වන්නේ. ඩෙසිග්නේෂන් එක, නම, මේ වගේ ඩීටේල්ස් පෙන්නනවා. අපි බලමු අලුතෙන් මේ එම්ප්ලොයි කෙනෙක් කොහොමද ඇඩ් කරගන්නේ කියලා. මේ ඇඩ් එම්ප්ලොයි කියන එක ක්ලික් කරලා මෙතන ඔබට අවශ්‍ය ඩීටේල්ස් ටික මෙතන අවශ්‍ය විදිහට ෆිල් කරගන්න තමයි තියෙන්නේ. මෙතන එම්ප්ලොයිගේ ඩෙසිග්නේෂන් එක දාන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ රිපෝට් කරන්න ඕන කාටද, ඒ කියන්නේ හෙඩ් ඔෆ් ඩිපාර්ට්මන්ට්ගේ ඩීටේල්ස් අවශ්‍යයි නම් ලින්ක් කරන්න පුළුවන්. ඊමේල්, ෆෝන් නම්බර්, ඒ වගේම ජොයින් වුණ ඩේට් එක, එම්ප්ලොයි කවදද මේ කම්පැනි එකට ජොයින් වුණේ කියලා ජොයින් ඩේට් එකත් ඔබට ඇඩ් කරගන්න පුළුවන් මේ විදිහට. ඊට අමතරව මෙතන බේසික් සැලරි එක දාගන්න පුළුවන් වට අවශ්‍ය විදිහට. ඊට පස්සේ සේව් දුන්නම මෙතන ඔබට පේනවා මේ විදිහට ඩීටේල්ස් ටික මේ ප්‍රොෆයිල් එක ඇඩ් වෙනවා. එතකොට ඔබට මෙතන බලාගන්න පුළුවන් එක් එම්ප්ලොයිට අදාළව කොහොමද කම්පැනි එකේ ගැලීම් සටහන වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඩිරෙක්ටර් එකෙන් පස්සේ ජෙනරල් මැනේජර්, ප්‍රොඩක්ෂන් මැනේජර්, මේ විදිහට ඔබට හැම කෙනෙක්ගෙම ප්‍රොෆයිල් එකත් එක්ක ඩීටේල්ස් ටික ඩෙසිග්නේෂන් එක එකතු වෙලා මෙතන ඔබට බලාගන්න පුළුවන් කොහොමද කම්පැනි එකේ තනතුරු පිහිටන්නේ කියලා. ඒ වගේම ලීව් ඇලොකේෂන් කියන එකට යද්දී මෙතන ඔබට පුළුවන් මේ අවුරුද්දට මේ හැමෝටම ඒ කියන්නේ එකම ලීව් ප්‍රමාණයක් නම් ඇඩ් වෙන්නේ. ඇනුවල් ලීව්, සික් ලීව්, කැෂුවල් ලීව්, මැටර්නිටි ලීව්, මේ විදිහට එකම විදිහට නම් ලීව් හම්බෙන්නේ. ඔබට පුළුවන් මෙතන ලීව් ටික දාගන්න. ඒ වගේම යූසර් වයිස් ලීව් චේන්ජ් වෙනවා නම් ඔබට පුළුවන් මෙතන යූසර්ව සිලෙක්ට් කරලා මේ විදිහට යූසර් මේ එම්ප්ලොයිට අදාළ ලීව් ටික මෙතනින් දාන්න. ඊට අමතරව මෙතන ඔබට පේනවා ඇති එම්ප්ලොයිට අදාළ බේසික් සැලරි එක, මේ ඩීටේල්ස් ටික තමයි මෙතන පෙන්වන්නේ. ඔබට අවශ්‍ය නම් මේවා එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඉන්පසු අපි බලමු ලීව් මැනේජ්මන්ට් කියන එක. මේ ලීව් මැනේජ්මන්ට් එකේදී ඔබට අලුතෙන් ලීව්, ඒ කියන්නේ ලීව් එකක් එම්ප්ලොයි කෙනෙක් රික්වෙස්ට් කරොත් ඔබට පුළුවන් ලීව් එකේ ටයිප් එක, ඇනුවල් ලීව්ද, සික් ලීව්ද, කැෂුවල් ලීව්ද කියලා සිලෙක්ට් කරලා ඔබට ලීව් එක දාගන්න පුළුවන්. ඒ වගේම ලීව් ඩේට් එක ෆුල් ඩේ එකක් නම් ඒක සිලෙක්ට් කරන්න පුළුවන් ඒ දවස. එතකොට රීසන් එක අවශ්‍ය නම් ඔබට මෙතන ටයිප් කරගන්න පුළුවන්. ඒ වගේම දැන් සික් ලීව් එකක් වගේ ගන්නවා නම් මොන හරි ඩොක්ටර් රෙෆරන්සස් මොන හරි එහෙම තියෙනවා නම් ඔබට පුළුවන් මේ චූස් ෆයිල් කියන එකෙන් ඒකේ PDF එකක් හෝ එහෙම ඩොකියුමන්ට් එකක් ඇටච් කරනවා නම් රෙෆරන්ස් එකක් විදිහට මෙතනින් ඇටච් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක සබ්මිට් කරාම ඔබට පේනවා මෙතන අගෝස්තු 5 සික් ලීව් එකක් ඉන්ක්ලූඩ් වුණා. දැන් ඔබට පේනවා මෙතන යූසර් එම්ප්ලොයි දැනට ලීව් කීයක් අරගෙන තියෙනවද, එතකොට ඒ වගේ ස්ටාර්ට් ඩේට්, එන්ඩ් ඩේට්, ඒ වගේම රීසන් එක, මේ වගේ ඩීටේල්ස් ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔබට පුළුවන් ඒ එම්ප්ලොයි
සැටඩේ නිවාඩුද සැටඩේ හොලිඩේ එකක් විදිහට යායට ගණන් ගැනෙනවද නැත්තම් හාෆ් ඩේ එකක් විදිහට දෙයන්නේ ඒ විදිහට මේ විදිහට මේ චේන්ජ් කරගන්න පුළුවන් හාෆ්ඩේ නම් හාෆ්ඩේ කියන එක දාලා සැටඩේ සන්ඩේ හොලිඩේ එකක් නම් ඒ විදිහට ඔබට චේන්ජ් කරන්න පුළුවන් ඒ වගේම මීට අමතරව මොනහරි නිවාඩු දවස් ඇඩ් වෙනවනම් ඔබට පුළුවන් මෙතන ඩේට් එක දාලා මොකක්හරි අවශ්‍ය ලේබල් එකක් තියෙනවා නම් ඒක දාලා මෙතන සේව් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මේ කැලෙන්ඩර් එකේ ඔබට නිවාඩු දවස් වෙන වෙනම කලර්ස් වලින් පෙන්නනවා. මින් පස්සෙ අපි සැලරි කියන එකට ගිහින් බැලුවොත් මේ විදිහට තමයි ඔබට පෙන්වන්නේ. මේකේ ඔබට පුළුවන් මන්ත් එක සිලෙක්ට් කරගන්න ඔබට අවශ්‍ය විදිහට මීට අමතරව මෙතනින් Excel එකක් ඩවුන්ලෝඩ් කරගන්න උනත් පුළුවන් ඩොකියුමන්ට් එකක් ඔබට අවශ්‍යයි නම් අපි දැන් බලමු කොහොමද මේ සැලරි එක මෙතන වැඩ කටයුතු කරන්න කියලා. මෙතන දැන් ඔබට පේනවා මේ ධම්මික කියන එම්ප්ලොයිගේ එම්ප්ලොයිට අපි හිතමු 1,50,000ක් තමයි බේසික් සැලරි එක තියෙන්නේ. මෙතන බේසික් එක වැටලා තියෙනවා 1,50,000යි. අපි මේකට allowance එකක් එයාට මොනවා හරි දෙනවා නම් එහෙම වුණොත් අපිට පුළුවන් මෙතනින් allowance එක ඇඩ් කරගන්න. එතකොට අපි හිතමු මේක මොනවා හරි description එකක් තියෙනවා නම් allowance එකට අපි ඒක ඇඩ් කරගෙන සේව් කරගන්නවා. එතකොට ඔබට පේනවා මෙතන බේසික් එක 1,50,000යි allowance එකක් 10,000ක ඇඩ් වුණා මෙතන 1,60,000ක් වෙලා තියෙනවා. ඊට අමතරව මොන හරි සැලරි එකෙන් ඩිඩක්ෂන් එකක් වෙනවා නම් අපිට පුළුවන් මෙතන ඩිඩක්ෂන් එකක් දාගන්න. මේ විදිහට ඩිඩක්ෂන් එක දැම්මම ඔබට පේනවා බේසික් සැලරි allowance එකත් එක්ක මෙතන ඩිඩක්ෂන් රේට් එක පෙන්නනවා 5,000යි කියලා. එතකොට මේක සැලරියෙන් අඩු වෙලා තියෙනවා net salary එකේ. මීට අමතරව මේක දැන් මෙයාට සැලරි එක මේ month එකේ දෙන්න පුළුවන්. මෙතන date එක select කරනවා අද date එක නම් දෙන. ඒ වගේම remarks වල මොනවා හරි special notes තියෙනවා නම් ඒක දාන්නත් පුළුවන්. එතකොට receipt image එක මෙතන ඒ කියන්නේ bank transfer එකක් හරි මොනවා හරි එහෙම කරනවා නම් සැලරි එකේ ස්ලිප් එකක් මෙතන ඇටච් කරන්න පුළුවන් රෙෆරන්ස් එකක් විදිහට ඔබට අවශ්‍යයි නම් ඊට මෙතන සේව් පේමන්ට් කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට පේනවා මෙතන paid කියලා pending කියලා තිබුණ ස්ටේටස් එක paid කියලා විදිහට වෙනස් වුණා. ඒතර ඔබට පුළුවන් සැලරි ස්ලිප් එක ඩවුන්ලෝඩ් කරගන්න මේ විදිහට ඔබට පේනවා ඇති මෙතන එම්ප්ලොයිගේ ඩීටේල්ස් ස්ටේටස් එක ඒ වගේම කොයි මාසෙටද ගෙව්වේ කියලා සහ ඒ ඩීටේල්ස් ටික මෙතන වැටෙනවා බේසික් සැලරි එක සහ allowances මොනවද ඩිඩක්ෂන් උනේ මොනවද කියලා සැලරි ස්ලිප් එක මේ විදිහට ඔබට ගන්න පුළුවන් print එකක් මේ විදිහට තමයි සැලරි page එකේ වැඩ ටික පහසු කරගන්න පුළුවන් ඔබට. ඒ වගේම ටයිම් ට්‍රැකින් කියන එක ගොඩක් වැදගත් වෙන්නේ ඔබට සාමාන්‍යයෙන් පුළුවන් නම් මෙතන ඔබගේ එම්ප්ලොයිස්ලා ඇඩ් කරලා මෙතන මේ ඩේට් එකට එම්ප්ලොයි කෙනෙක් ඇඩ් කරලා මේ ඩේට් එකේ මෙන්න මේ දවසේ මොන හරි ඒ කියන්නේ ටාස්ක් එක උදේ ඉඳන් වැඩ කරපු විදිහ වැඩ මොනවද කළේ කියලා ඇඩ් කරලා එහෙම ට්‍රැක් කරගන්න ඕන අවශ්‍යයි නම් මෙතන ඔබට පුළුවන් මෙතන ඩේට් එක දාලා ටාස්ක් එක මොන හරි ටාස්ක් එකක් යාට දීලා තියෙනවා නම් ඔබට පුළුවන් මේ විදිහට ඒ ටාස්ක් එක දාලා ඒ ටාස්ක් එකේ ටයිම් එක ඔබට පුළුවන් ටයිම් එක කීයේ ඉඳන් කීය වගේ වෙනකල්ද මේ ටාස්ක් එක ඔබ කරේ කියන එක අවශ්‍යයි නම් එම්ප්ලොයි වයිස් දාන්න පුළුවන්. දාලා මෙහෙම සේව් කරන්න පුළුවන්. එතකොට පැය ගානත් එක්ක වගේ ඔබට ඒක ඩිස්ප්ලේ වෙනවා.
මෙන්න මේ විදිහට ඔබට ඒක ඩ්‍රොප් ඩවුන් කර ඩේට් එක සිලෙක්ට් කරලා බලන්න පුළුවන්. ඩ්‍රොප් ඩවුන් කරලා ඔබට බලන්න පුළුවන් data enter to the system කියලා රීසන් එකත් එක්කම ටාස්ක් එක වැටිලා තියෙනවා.